සුබ දවසක් වේවා සියලු දෙනාටම. හෂීවිත් එක්සෑම් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට අද මම අරගෙන ආවා ඌව පළාත් රාජ්‍ය සේවා කමිෂන් සභාව විසින් ගැසට් කරලා තිබුණු ඌව පළාත් සහ රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ 3 වෙනි ශ්‍රේණියට විවෘත පදනම යටතේ බඳවා ගැනීමේ තරඟ විභාගයට අයදුම්පත කොහොමද ඔයා හරියටම ෆිල් කරන්නේ කියලා දෙන්න. මේක ඔයාලා ෆිල් කරන්න ගත්තත් සමහර අය හරියටම ගැසට් එක කියවන්න ටිකක් කම්මැලිකම් කරන නිසාත් මම ඔයාලට අවශ්‍ය සුදුසුකම් ටික ගැන කියලාම අයදුම්පත ෆිල් කරන්න කියලා දෙන්න හිතුවා. එහෙමනම් අපි අද යමු වීඩියෝ එකට. මේක ස්කිප් නොකර අනිවාර්යයෙන්ම අවසන් වෙනතුරු බලන්න. මේ තනතුරට අයදුම් කරන ඔයාලට අනිවාර්යයෙන්ම තිබිය යුතු සුදුසුකම් තමයි අයදුම්පත බාර ගන්නා අවසන් දිනට ඔයාලගේ වයස අවුරුදු 18ට නොඅඩු 30ට නොවැඩි කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම අයදුම්පත කැඳවන අවසන් දිනට ඌව පළාත තුළ පූර්වාසන්න වසර 3ක ස්ථිර පදිංචි කාලයක් අයදුම්කරුට තිබිය යුතුයි. ඒ වගේම ඔයාලගේ අධ්‍යාපන සුදුසුකම් විදිහට භාෂාව. එහෙම නැත්නම් සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන භාෂාවන් එක්ක ගණිතය විෂයත් ඇතුළුව තවත් විෂයන් 4කට, ඒ කියන්නේ සමස්තය විෂයන් 6කට ඔයාලා සාමාර්ථ අරගෙන විභාගයේ සමත් වෙලා තියෙන්න ඕනේ. උසස් පෙළ විභාගයේ පොදු පරීක්ෂණය, ඒ වගේම ඉංග්‍රීසි භාෂාව හැර අනෙකුත් සියලුම විෂයන් සමත් වෙලා තියෙන්න ඕනේ. මේකෙදි ඔයාලට තියෙන්න ඕනේ මූලිකම සුදුසුකම් ටික තමයි මම මේ විදිහට ඔයාලට පැහැදිලි කරලා දුන්නේ. ඒ වගේම මාර්ගගත අයදුම්පත ඉදිරිපත් කිරීමේ අවසාන දිනය විදිහට අපිට 2026 7 වෙනි මාසේ 3 වෙනි දිනත් මුද්‍රිත පිටපත එවිය යුතු අවසාන දිනය විදිහට 2026 7යි 10 දිනත් ලෙස දීර්ඝ කරලා තියෙනවා මේ දින. මේ මුද්‍රිත අයදුම්පත යැවිය යුතු ලිපිනය විදිහට ලේකම් පළාත් සභා රාජ්‍ය සේවා කමිෂන් සභාව අංක 14/4 පිලිපොතගම පාර පිංඅරාව බදුල්ල කියන ලිපිනයට තමයි මේ අයදුම්පත ඔයා යොමු කරන්න ඕනේ. මේ විභාග ගාස්තුව වෙන්නේ රුපියල් 1250ක මුදලක්. මේ ඌව පළාතේ ප්‍රධාන ලේකම්ගේ ආදායම් ශීර්ෂයට බැරවෙන ආකාරයට තමයි යොමු කරන්න තියෙන්නේ. මුදල ගෙවන්න තියෙන්නේ. මේක අනිවාර්යයෙන්ම කළ යුත්තේ ඌව පළාත තුළ පිහිටා තිබෙන ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් පමණමයි. මොකද වෙනත් කිසිම ආකාරයකින් ගෙවන මුදල් ඒගොල්ලෝ බාරගන්නේ නැහැ. ඒ වගේම අයදුම්කරුගේ නමින් තමයි මේ මුදල් ලදුපත නිකුත් වෙන්න ඕනේ කියලත් ඒගොල්ලෝ ගැසට් නිවේදනයේ ප්‍රකාශ කරලා තියෙනවා. එහෙමනම් අපි යමු අයදුම්පත ෆිල් කරන්න. මුලින්ම ඔයා Google එකට ගිහිල්ලා ඌව පළාත් රාජ්‍ය සේවා කමිෂන් සභා වෙබ්සයිට් එකට ලොග් වෙන්න ඕනේ. මම ඕගොල්ලන්ට ඒ ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ ගියාම ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් දැක ගන්න පුළුවන් වෙනවා. අන්න ඒකේ ඔයා කරන්න ඕනේ ඔයාගේ විභාග වර්ගය තමයි ඔයා මුලින්ම තෝරන්න ඕනේ. ඒක තෝරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට පහලින් තොරතුරු ෆිල් කරන්න එනවා. ඒකේ තියෙනවා විභාගයට පෙනී සිටින මාධ්‍ය කියලා. ඔයා පෙනී සිටින්නේ සිංහලද, තමිල්ද, ඉංග්‍රීසි මාධ්‍යද කියලා මේකේ හරියටම තෝරලා මාධ්‍ය දාන්න. ඊට පස්සේ ඔයා විභාගය ලියන්න තෝරගන්න නගරය මොකක්ද කියලා මේ පහළ දීලා තියෙන නගර වලින් ඔයාට සුදුසු නගරය තෝරලා ඒක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාට තියෙනවා විභාගය තෝරන්න. මේකේ විභාග දෙකක් අපිට දැක ගන්න පුළුවන්. ඒකෙදි ඔයා ලියන්නේ මේ ඌව පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී විභාගය නිසා ඒක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට පහලින් දැක ගන්න පුළුවන් ඔයාගේ පෞද්ගලික විස්තර ඉල්ලලා තියෙනවා. ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය නිවැරදිව ලබා දෙන්න.
ඊට පස්සේ ඔයාව ආමන්ත්‍රණය කරන්න ඕනේ කොහොමද කියන එක ඔයා සිලෙක්ට් කරලා මෙතන හරියටම දාන්න. ඒක සිලෙක්ට් කරාට පස්සේ ඔයාට ස්ත්‍රී පුරුෂ භාවය තෝරලා දාන්න තියෙනවා. ඒකත් හරියට තෝරලා දාන්න. ඊට පස්සේ මේගොල්ලෝ ඉල්ලලා තියෙන විදිහට මේ ඇප්ලිකේෂන් එක ඉංග්‍රීසි වලින් තමයි පුරවන්න ඕනේ. ඔයාට මේ දීලා තියෙන විදිහට මුලකුරුත් එක්ක ඔයාගේ නම හරියටම ස්පෙලිංස් නිවැරදිව බලලා පුරවන්න. ඊට පස්සේ ඔයාගේ ෆුල් නේම් එක ඉංග්‍රීසි වලින් මෙතන ෆිල් කරන්න. හරියටම අකුරු බලලා නේම් එක ෆිල් කරන්න. ඊට පස්සේ ඔයාගේ නම සිංහල එහෙම නැත්නම් දෙමළ. ඔයා විභාගයට ලියන්න බලාපොරොත්තු වෙන ලැන්ග්වේජ් එක තියෙනවනේ. අන්න ඒකෙන් ඔයා මෙතන ෆිල් කරන්න ඕනේ. සිංහල හෝ දෙමළ භාෂාවෙන්. ඊට පස්සේ ඔයාගේ ස්ථීර ලිපිනය ඉංග්‍රීසි භාෂාවෙන් මෙතන ඔයාගේ සිංහල හෝ දෙමළ ලැන්ග්වේජ් එකකින් තමයි ෆිල් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ වර්තමාන ලිපිනය මොකක්ද කියන එක ඉදිරිපත් කරන්න තියෙනවා. ස්ථීරව ඔයා පදිංචි වෙලා ඉන්න දිස්ත්‍රික්කය මෙතනින් තෝරන්න තියෙනවා. ඒක ඔයා හරියටම තෝරලා දෙන්න. ඊට පස්සේ ඔයාගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තෝරන්න තියෙනවා. ඒකත් ඔයා නිවැරදිව තෝරලා දෙන්න. ඊට පස්සේ ඔයාගේ උපන්දිනය අර දීලා තියෙන වයස් සීමාව ඇතුළත වෙන්න ඕනේ ඔයාගේ උපන්දිනේ. ඔයාගේ වයස ඒ වගේම ඔයාගේ නිවැරදි දුරකථන අංකය දෙන්න. මේකට තමයි ඔයාගේ ආයුධම් පත්‍රය යොමු කළාට පස්සේ SMS පණිවිඩයක් ලැබෙන්නේ. ඊට පස්සේ ඔයා මේ විද්‍යුත් තැපැල් ලිපිනය නිවැරදිව දෙන්න. මේ විද්‍යුත් තැපැල් ලිපිනයට තමයි ඔයාගේ ඇඩ්මිෂන් එක යොමු කරන්නේ ඒගොල්ලෝ. ඒක නිවැරදිව දෙන්න. ඔයාට ආබාධිත තත්ත්වයක් තියෙනවද නැද්ද කියන එක තියෙනවා නම් ඒ පිළිබඳ විස්තර ඉදිරිපත් කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් පදිංචිය පිළිබඳ තොරතුරු දෙන්න. මේකෙදි ඔයාගේ මේ පළාතේ ස්ථීර පදිංචිකරුවෙක්ද කියලා සටහන් කරන්න. පදිංචි කාල සීමාව කොච්චරද කියලා ඔයා මෙතන සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ තියෙන්නේ ඔයාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල. මෙතන සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වර්ෂය එතකොට විභාග අංකයේ විදිහට ඇතුළත් කරන්න. මෙතනින් ඔයාට පුළුවන් ඇඩ් කරගන්න විෂයන් ඇතුළත් කරන්න. රිමූව් කරන්න ඕන නම් මෙතනින් රිමූව් කරන්නත් පුළුවන්. ඊට පස්සේ උසස් පෙළ විභාගයේත් අර ඉහළ තියෙන විදිහටමයි අපිට ඒක ෆිල් කරන්න තියෙන්නේ. ඔයාට බාර් ඇඩ් කරගන්න ඕන නම් මෙතනින් බාර් එකක් ඇඩ් කරගෙන තොරතුරු ෆිල් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ වර්තමාන රැකියාව විස්තර අහනවා. වර්තමාන සේවා ස්ථානය, ඒකේ ලිපිනය, එතකොට ඔයා දැන් දරන තනතුර, පත්වීමේ දිනය, පත්වීම් ලිපි අංකය. අන්න ඒ විදිහට ඔයා දැනට සේවය කරන කෙනෙක් නම් ඒ සේවා ස්ථානය පිළිබඳව එතකොට ඔයාගේ පත්වීම් ලිපි පිළිබඳව මේ සියල්ල ගැනම ඔයාගෙන් එකිනෙකට විස්තර කීපයක් අහනවා. මේ තොරතුරුත් ඔයා හරියටම ඒ දින වකවානු හරියාකාරව මෙතනින් ඔයා ලබා දෙන්න ඕනේ. මේවා මං ආයෙත් කියනවා නැවත නැවතත් බලන ගමන් ඔයා මේ තොරතුරු ටික හරියටම ෆිල් කරන්න. මේ විදිහට ඔයා මේ තොරතුරු ටික හරියටම ෆිල් කරන්න. ඊට පස්සේ මං කිව්වා වගේ ඔයා ගෙවීමේ විස්තර තමයි මෙතෙන්ට ඇතුළත් කරන්න ඕනේ. මං කිව්වා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් පමණයි මේකේ මුදල් අදුපත නිකුත් කරන්නේ. ඒකත් අයදුම්කරුගේ නමින් තමයි මුදල් ගෙවීම් සිද්ධ කරන්න ඕනේ. ඒකේ මුදල් ගෙවූ කාර්යාලය, එතකොට ඒ ලදුපතේ අංකය, දිනය සහ කොපමණ ප්‍රමාණයක මුදලක් ඔයා ගෙව්වද කියන විස්තරය හරියාකාරව මෙතනින් සටහන් කරන්න. ඒ වගේම මෙතන සිකියුරිටි කෝඩ් එකක් තියෙනවා. මේකේ මේ තියෙන අංක කිහිපය මෙන්න මේ දීලා තියෙන කොටුවේ ඔයා හරියට ඇතුළත් කරලා ඒක නිවැරදි බලලා මෙතනින් ටික් එකක් දාලා ඊට පස්සේ ඔයාට පුළුවන් මේ අයදුම්පත සබ්මිට් කරන්න. මං ආයෙ පාරක් කියනවා මේ අයදුම්පත ඔයා නැවත නැවතත් බලන්න. බලලා හරියටම ඕගොල්ලන්ගේ අකුරු නිවැරදිව තියනවද බලලා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න. මේක සබ්මිට් කරාට පස්සේ ඔයාට ආපහු
මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ මෙන්න මෙතනින් ඇප්ලිකේෂන් එකට ගිහිල්ලා ඒකේ තියෙනවා අපි ඕපන් ඇප්ලිකේෂන් එකක්නේ දැන් ෆිල් කරේ. ඒක ඕපන් ඇප්ලිකේෂන් එකට ගිහිල්ලා මෙතනින් ඕපන් කියලා තෝරලා ඔයාගේ හැඳුනුම්පත් අංකය මෙතෙන්ට ඇතුළත් කරන්න ඕනේ. මෙතනක් තියෙනවා වෙරිෆිකේෂන් කෝඩ් එකක්. අන්න ඒ කෝඩ් එක දීලා ඔයාට පුළුවන් මෙතනින් ඔයාගේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. දැන් ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත පිටපත අරගෙන විභාගයට ගෙවපු රිසිට් පත ඒකේ නිවැරදි ආකාරයෙන් අලවන්න ඕනේ. අනිවාර්යෙන්ම අලවන්න ඉස්සෙල්ලා ඕගොල්ලෝ ගෙවපු රිසිට් එකේ ෆොටෝකොපියක් ඕගොල්ලෝ ළඟ තියාගන්න අමතක කරන්නත් එපා. ඒ වගේම රිසිට් පත ඇලවුවට පස්සේ ඒක ඕගොල්ලෝ සහතික කරන කෙනෙක් ලවා සහතික කරව ගන්න ඕනේ. ඊට පස්සෙත් ඕගොල්ලෝ ෆොටෝකොපියක් ගහලා ළඟ තියාගන්න ඕගොල්ලන්ගේ උවමනාවකට අවශ්‍යතාවයක් වුණොත් ළඟ තියාගන්න ඕන නිසා ඊට පස්සේ මේ ටික හරියට කරලා ඔයාට පුළුවන් අර ලිපිනයට තැපැල් කරන්න. ඔයා රජයේ හෝ මධ්‍යම රජයේ නිලධාරියෙක් නම් ඔයා දෙපාර්තමේන්තු ප්‍රධානියාට කියලත් එසේ නොවන කට්ටිය සාමදාන විනිශ්චයකාරයෙක් හෝ සහතික කිරීමට සුදුසුකම් ලත් පුද්ගලයෙක් ලවත් මේක සහතික කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට මේකේ ඇඩ්මිෂන් එන දවසට ඊමේල් එකට තමයි ඔයගොල්ලන්ට ඇඩ්මිෂන් එක ලැබෙන්නේ. එහෙම ඊමේල් එකට ආවේ නැත්නම් අර මම ඔයාට තියාගන්න කියපු ෆොටෝකොපි තියෙන්නේ අන්න ඒ ෆොටෝකොපි සහ WhatsApp ඔයාගේ දුරකථන අංකයක් ඇඩ්මිෂන් එක ගෙන්නව ගන්න ඇතුළත් කරලා මේගොල්ලන්ට දැනුම් දෙන්න ඕනේ. ඒ වගේම ඔයාලට පුළුවන් ඇප්ලිකේෂන් එක ෆිල් කරපු වෙබ්සයිට් එකේම ඇඩ්මිෂන් කොටසට ගිහිල්ලා ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න මේ විදිහට තමයි අපිට මේ විභාගය සම්බන්ධව තොරතුරු ඔයගොල්ලන්ට ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වීඩියෝ එක වැදගත් වුණා වගේම ඉදිරියටත් තවත් වැදගත් වීඩියෝ බලන්න ඕගොල්ලෝ Hashee with Exam අපිව subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා.